සුබ සන්ධ්‍යයක් යාළුවනේ. ආයිබෝන් කියලා පිළිගන්නවා ඉතින් යාළුවෝ හැම දෙනාටම. ඔයාලට පේනවා මේ ස්පීඩෝ මීටර් එක මේ ඩැමේජ් වෙලා තියෙනවා. මෙතන අපිට පොඩ්ඩක් වෙන්නන්න. ස්පීඩෝ මීටර් එක ඩැමේජ් වෙලා තියෙනවා මේ බයික් එකේ. එතකොට අපි ඒක රිපෙයාර් කරන්න පුළුවන් තත්ත්වයක නෑ මේ ස්පීඩෝ මීටර් එක. ඉතින් අපි මේක රීප්ලේස් කරන්න තමයි හදන්නේ. බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා. මේක ඩිස්කා 125 කියන මොඩල් එකේ. එතකොට අපි මේ පරණ මීටර් එක ගලවලා ඉවත් කරගන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා මෙතන මේ මෙන්න මෙතන යට ඇන දෙක මේ මෙතනින් මීටරේ බස්සලා මෙතන නට් දෙකක් තියෙනවා. ඒ නට් දෙක ගලවලා ඉවත් කරගන්න ඕනේ. අපි ඒක කලින් දුරු කරලා ගලවලා ඉවත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ මෙතනින් මෙන්න මේ මීටර් එකේ ක්ලිප් එක මේ මීටර් එකේ ක්ලිප් එක ගලවලා ඉවත් කරගෙන මීටර් එක මේ මීටර් එක අපිට මෙන්න මේ විදිහට පරණ මීටර් එක ඉවත් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේක ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ කාලයත් එක්ක මේ බයික් එක මේ ඇත්තටම ඇක්සිඩන්ට් එකක් කියන්නේ පොඩි බයික් එක පෙරලිලා නිසා තමයි මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. නැත්නම් මේ මීටර් එක කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ඒ නිසා මේක ඩැමේජ් වෙලා තියෙන. අපි ඉතින් අලුත් මීටරයක් දාන්න මේ මීටරේ ගලවලා ඉවත් කරගත්තා. මොකද මේක රිපෙයාර් එකකට කරන්න තරම් සුදුසු තත්ත්වයක නැති නිසා. එතකොට යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේක ඇත්තටම වෙළඳ ප්‍රවර්ධන වීඩියෝ එකක් කියලා හිතන්න එපා. මොකද අපිට එහෙම කිසිම මේව එකක් කරලා නෙමෙයි. අපි මේ මීටර් එක ඔන්ලයින් තමයි ඕඩර් කරගත්තේ. GT Auto Hub බත්තරමුල්ල කියන මේ ශාඛාවෙන් තමයි මේක අපි මේ මීටර් එක ගෙන්න ගත්තේ. එතකොට මේ මීටර් එක සාමාන්‍ය වෙළඳපොලේ 12000ක් විතර වගේ වෙනවා. එතකොට අපි මේ මීටර් එක සාමාන්‍යයෙන් 5200ක් වගේ වෙන්න ඇති අපිට කුරියර් චාර්ජ් එකත් එක්ක. 5000 ටෝටල් amount එක 5600ක් වගේ තමයි උනේ කුරියර් මේ චාර්ජ් එකත් එක්ක. එතකොට කුරියර් චාර්ජ් එක නැතුව 5200ක් වගේ තමයි මීටර් එක උනේ. අපි බලමු. මේ විදිහට ඔයාලට පේනවා බොක්ස් එකක් ඇතුලේ තමයි මේක මීටර් එක එන්නේ. අපි බලමු කොහොම ක්වොලිටි එකක් තියෙනවද මීටර් එකේ. අපි හිතන තරම් ක්වොලිටි එකක් තියෙනවද නැත්නම් මීටර් එක අපි හිතපු තරම් ක්වොලිටි එකක් නැද්ද මේවා කියලා. මේක තමයි එතකොට අපි ගෙන්න ගත්ත අලුත් මීටර් එක. ඩිස්කා 125 කියන මොඩල් එකට ස්පීඩ් මීටර් එක තියෙනවා, ෆෝල් මීටර් එක තියෙනවා, ඉන්ඩිකේටර්ස් ඒ ටික ඒ විදිහටම තියෙනවා. එතකොට අපිට ට්‍රිප් මීටර් එක 0 කරගන්න ඒක තියෙනවා. අර විදිහටම ඇත්තටම යාළුවනේ ඉතින් හිතන තරම් අපිට ගැටලුවක් නෑ මීටර් එකේ. කිසි එහෙම ප්‍රශ්නයක් නෑ. අපිට දුවා ගන්න පුළුවන් හොඳ තත්ත්වක මීටර් එක තියෙනවා. ඔරිජිනල් ක්වොලිටි එකම වගේ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා කියලා හිතනවා. ඉතින් බලමු අපි ඔරිජිනල් මීටර් එකත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලමට එහෙම ලොකු ආපදාවක් නෑ කියලා මට නම් හිතෙන්නේ. මොකද අපිට මිලත් එක්ක කිසි ගැටලුවක් නෑ. ඉතින් මිලත් එක්ක සාධාරණයි. මං කියන්නේ ඔයාලට අපි දැන් අපිට මුත්‍ර හොයලා බලලා තමයි අර GT Auto Hub කියන මේ බත්තරමුල්ල ශාඛාවෙන් මේ ගෙන්න ගත්තේ. එයාලගේ අතන අපි දවස් 2ක් විතර ඇති කුරියකින් ඕඩර් කරලා කුරිය එක හරහා අපිට මේක ලැබුණා අතට. කිසි ගැටලුවක් නෑ. මේ කෑෂ් ඔන් ඩිලිවරි දැම්මේ. එතකොට කෑෂ් ඔන් ඩිලිවරි ආවට පස්සේ අපි කෑෂ් කරලා මේක මේ ගත්තා. කිසි ගැටලුවක් නෑ. අපි බලමු මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන අපි බලමු කොහොමද කියලා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. අපි අර කාලයක් මීටර් එක පාවිච්චි කරපු නැති නිසා යාළුවනේ මේ අපේ සම්පූර්ණ මේ ස්පීඩ් අවුටර් එකත් එක්ක මේ ඉන එක මේ අවුටර් එකත් එක්ක බයින් වෙලා මේ ඔයිල් නැති ප්‍රශ්නෙත් එක්ක මේක ඩැමේජ් වෙලා තිබුණේ. එතකොට අපිට මේක දාන්න බෑ අලුත් මීටරේට දැම්මොත්. මොකද මීටරේත් අපරාධේ ඩැමේජ් වෙනවා. මොකද මේක කේබල් එක හරියට
මේ කැරකුන් නැති වුණොත් එහෙම මීටර් එක සවුත් වෙනවා. අපිට අතන හබ් එක ගාව එතන තියෙන වීල් සෙට් එකත් සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේක ඔයාලා දානකොට චෙක් කරන්න මේක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා. මේක අපිට හොඳ තත්ත්වේ නැති නිසා අපි මේක සම්පූර්ණ ඉවත් කරගෙන අලුතෙන්ම එකක් දාගත්තා. ඒක ඔයාලට යාළුවනේ මේක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් දැන්මත් එක්ක මෙතන අටේ නට් එකක් තියෙනවා. මේක ගලවලා පරණ කේබල් එක මෙතනින් ගලවලා ඉවත් කරගත්තාට පස්සේ අපිට මේකේ පෙන්වන්න විදිහක් නැහැ. මේකේ කෑල්ල කැඩලා තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් අර ඔහම ප්ලැට් ඇතුළට කූර බහින්න පුළුවන් විදිහට තමයි මේක එන්නේ. එතකොට ඒක මේ විදිහට හරියට එතෙන්ට බස්සලා මෙහෙම කරකවලා බලපුවාම මෙතන උඩින් අපිට හරියට ඒක බැස්සනම් මෙහෙම කරකවපුවාම මේ විදිහට කේබල් එක කැරකෙනවා පේනවා නේ. ඔය විදිහට කේබල් එක හොඳට කැරකෙනවා පේනවා. ඒ කියන්නේ අතනින් අර කට්ටේ වැටිලා ලස්සනට ගැටලුවක් නැතුව තියෙන. එතකොට ඊට පස්සේ මේ නට් එක දාලා කේබල් එක ඒ හරි පාත් එකේ මෙතනින් අපේ ස්පීඩෝ මේ මීටරේ ගාවට මෙතෙන්ට ගන්න. එතකොට ඒක හරි. ගණන් ගන්න එපා මේ නම්බර් ප්ලේට් එක වහලා තියෙන්නේ මේ ගැටලුවක නෙමෙයි. අපිට මේ ෆ්ලෑෂ් ලයිට් එක අපේ රෑ වුණා. මමත් ඇත්තටම මේ රාජකාරියක් කරන කෙනෙක්, මේ ගෑරේජ් එකක් කරන කෙනෙක් නෙමෙයි. එතකොට මමත් ඔෆිස් ඇරලා ආවට පස්සේ මේ අපේ මල්ලි කෙනෙක්ගේ බයික් එකක් ඉතින් ඇත්තටම මට මේ සම්බන්ධව දැනුමක් තියෙන නිසා තමයි මම මේක කරන්නේ. ඕන දෙයක් ඔයාලා අහන්න කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මම ඔෆිස් එහෙම ඉඳලා ආපු ගමන්ම තමයි මේ දැන් මේ වීඩියෝ එක කරන්න ගත්තේ. මේ අර අපිට ෆ්ලෑෂ් වෙනකොට මේක මේ ගැටලුවක් නිසා තමයි මේ නම් ප්ලේට් එක වහලා දෙන්නේ. ඒක ගණන් ගන්න එපා. හරි අපි වීඩියෝ එකට යන්න. ඊට පස්සේ අපි මීටර් එක හයි කරගමු. අලුත් මීටර් එකක් අරගෙන මේකට යාළුවනේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ හොඳට හොඳ ඔයිල්, ඒ කියන්නේ පිච්චෙච්ච ඔයිල් නෙමෙයි, අතනින් මේ යටින් මේක සම්බන්ධ මේකෙන් ගන්නට අතෙන්ට රෝදෙට සම්බන්ධ කරගෙන මේකට හොඳට පිරෙන්න ඔයිල් පුරව ගන්න. ඒක ගැටලුවක් නෑ. ඔයිල් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා දුවනකොට අතන මේ යට මේ මෙතනින් නිකන් ඔයිල් සීරාව වගේම පෙන් මේ එයි. ඒක ගැටලුවක් නෑ. ඒ වුණාට හොඳට කේබල් එකට ඔයිල් තියෙන එක හොඳයි. මොකද ඒක මං අත්දැකීමෙන් කියන්නේ මේ වැහි කාලේ එනවා ඉස්සරහට. එතකොට වැහි කාලෙත් එක්ක මෙයා වුණාට පස්සේ වතුර චුට්ටක් හරි ගියොත් එහෙම ඕක කැරකෙන්නේ නැතුව හිර වෙන්න ගන්නවා. චුට්ටක් හරි හිර වෙන්න ගත්තොත් අනිවාර්යෙන් කේබල් එක ඩැමේජ් වෙනවා. එතකොට හරිය මෙතන ඔයාලට නට් දෙක මේකේ මීටරේට ඉන්බිල්ඩ් එනවා. එතකොට අපි මෙතනින් දාගන්න මේ වයර් එක, මෙතනින් මේ ඇතුලෙන් වයර් එක දාගෙන හරියටම මේ නට් දෙක මේ හිල් දෙකට වැටෙන විදිහට මේ දාගන්න මීටර් එක. ඔයාලට ඔය විදිහට දාගන්න පුළුවන්. මේක අර අලුත් මීටරේ නිසා මේ අපිට අර හරියටම පොයින්ට් එකේ රැඳිලා තියෙන්නේ. අපි චුටි අටුවක් දාලා මේක ඇතුළට හොඳට බස්ස ගමු. ප්ලාස්ටික් එක නෙමෙයි මම මේ ගහන්නේ. මෙතන ඇනේට ඒක නිසා ඔයාලා මේ ප්ලාස්ටික් එක ගහන්න බෑ. මේ පොල් මොකටද ඒවා ප්ලාස්ටික්. අර මෙතන යට ඇනේට තමයි මම පොඩි තට්ටුවක් දැම්මේ. මේ මොකද අර මීටරේ අලුත් නිසා ඇන තවු දෙක චූටි වෙනසක් ඇති. ඒක නිසා තමයි ඒක හරියට බහින්නේ නැතුව තියෙන්නේ. ඒක පොඩි තට්ටුවක් දාලා මෙයා කරගන්න. හරි. මේ වගේ 10 නට් දෙකක් එන්නේ. මේ වගේ 10 නට් දෙකක් එන්නේ. අපි මේ නට් දෙක මෙතෙන්ට දාලා තද කරගමු. තින්ත තියෙනවා ඒ ඇනේ. ඒ නිසා චුට්ටක් ඉතින් පොට තදේ වගේ බහි. ඒක ගණන් ගන්න එපා. රෝන් ට්‍රේඩ් අහුවෙන්නේ රෝන් ට්‍රේඩ් නැතුව හරියට නට් එක අමුණගෙන තද කරන්න. හරි චුට්ටක් තද වගේ තියෙන්නේ. ඒක ප්ලේන්ට් එක ඇනේට වැදිලා තියෙන නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. කරවල වැටුණා. ඉතින් කරන්න දෙයක් නෑ. අපිත් රාජකාරීත් එක්ක ඉන්න නිසා මේ අපි වෘත්තීය මට්ටමින් ගරේජ් දාගෙන කරන
ඒවන මේ හැබැයි යාලා හිතන්න එපා මේක අපි කිසි දෙයක් නොදැන කරනවා කියලා. මේ මට මේ සම්බන්ධව ඉතින් දැනුමක් තියෙන නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. මම කලින් කිව්වා වගේ මේ පේන්ට් එක තියෙන නිසා මේ නට් වලට පොඩ්ඩක් අහුවෙන්න හොරයි තින්ත පාරක් පැදිලි තියෙනවා යන්නේට. අපි හරියට එක පොටක් දෙකක් අල්ලගත්තා නම් ගැටලුවක් නෑ, තද කරගන්න පුළුවන්. අනිත් මේක මේකට වඩා කරා. ඒ නට් දෙක මේ අල්ලගන්න අර පේන්ට් එක චුට්ටක් තියෙන නිසා අර හරියට තදේ වගේ තියෙන්නේ. නට් එක පොටවල් දෙකක් විතර අම්ම ගත්තට පස්සේ මම නම් මේ රැචට් එකක් භාවිතා කරන්නේ මේ 10. ඔයාලට මේකට මේ සාමාන්‍යයෙන් පින්ච් එකකින් වගේ කරන්නත් පුළුවන්. මේ වගේ ෂොකට් මේ වගේ එකකින් මේක තද කරගන්නත් පුළුවන්. මේකට 10 ෂොකට් කෑල්ලක් දාලා. එහෙම නැත්නම් මම මේ රැචට් එක ගත්තේ මට පහසු හින්දා මෙහෙම දාලා මේක හොඳට දෙපැත්ත බැලන්ස් වෙන්න තද කරගන්න. මෙතන වයර් හනස් තියෙන නිසා ටිකක් කරදරයි. හබ්බන තද කරනවා වගේ තද කරන්න එපා. ඉතින් චුට්ටක් අපිට තද වෙන ගානට තද කරගත්තාම ඇති. සමහර වෙලාවෙ මේ හබ්බන තද කරනවා වගේ තද කරනවා. ඉතින් ඊට පස්සේ උඩින් පොට යනවා, මේ නට් එකේ පොට යනවා, මෙනේ පොට යනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. බුරුල් වෙන්නේ නැති ගානට තද කරගන්න. මොකද පේන්ට් එකක් තියෙන නිසා කොහොමත් මේ නට් එක ආයි බුරුල් වෙන්නේ නැහැ. මේ තද ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ක්ලිප් එක හොඳට බලන්න ඔක්සයිඩ් වෙලා තියෙනවද, මොකක් ප්‍රශ්නයක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් මේකට ඔයාලා මට දැන් පෙන්වන්න විදියක් නැහැ. කන්ටැක්ට් ක්ලීනර් එකක් තියෙනවා. මේ කන්ටැක්ට් ඔක්සයිඩ් වෙලා වගේ තියෙනවා නම් හොඳ කන්ටැක්ට් ක්ලීනර් එකක් යූස් කරලා මේක සුද්ධ කරන්න. සුද්ධ කරලා දාන්න. මේක අලුත් ක්ලිප් එක නිසා මේක කිසි ගැටලුවක් නැහැ. ඇත්තටම මේකෙත් එහෙම ගැටලුවක් පේන්නේ නැහැ අපිට. ඔක්සයිඩ් වෙලා මොකුත් නැහැ. ඒ නිසා අපි මේක ක්ලිප් එක මෙතෙන්ද සම්බන්ධ කරගමු. සම්බන්ධ කරගත්තා. ඇත්තටම සාර්ථකයි. කියන්නේ අපිට මේ මීටර් එකේ ක්වොලිටි එක හොඳයි. පේනවා. ෆ්ලෑෂ් ඔෆ් කරගෙන බලමු. මීටර් එකේ ඩිස්ප්ලේ එක ඇත්තටම හොඳ ක්වොලිටි එකකින් තියෙනවා. නියුට්‍රල් බල්බ් මේවා අපි මේ අලුතෙන් දාලා නෙමෙයි. මේකට ඇත්තටම මේ බල්බ් එක තමයි මීටර් එක එන්නේ. ඒකට මේ බල්බ් එක මීටර් එක එන්නේ. මීටර් එක සම්පූර්ණ 0 එන්නේ මේ 7 වලට පේනවා. ඉතින් මෙතන පොයින්ට් ගානක් පොඩි ගානක් ගිහින් තියෙනවා. ඒක අර මීටර් එක චෙක් කරනකොට තමයි ඒ ගාන යන්නේ. හරි. අපි කේබල් එක සම්බන්ධ කරගත්තේ නැහැ. කේබල් එක සම්බන්ධ කරගෙනත් බලමු අපි මේ මීටර් එකේ කොහොමද තත්ත්වය කියලා. අපි අත්‍තරම තාම චෙක් කරලා නැහැ කොහොමද තත්ත්වය කියලා. ඒකත් චෙක් කරලා අපි බලමු මීටර් එක ඇත්තටම හොඳ සාර්ථකත්වයක තියෙනවද කියලා. දැනට අපිට ඇත්තටම කිසි ගැටලුවක් නැහැ. මීටර් එක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ලයිට් වල කිසි ගැටලුවක් නැහැ. එහෙම අපි දැන් කරගත්ත ටිකේ කිසි ගැටලුවක් නැහැ. අපි බලමු අපේ කේබල් එකත් මෙතන සම්බන්ධ කරගෙන. කේබල් එක හරි පාත් එකේම ගන්න. කේබල් එක හරි පාත් එකේම ගන්න අරගෙන මෙතන ඔයාලට පේනවා මෙතන පොඩි මවුන්ට් මේ කේබල් එක යන්න පාත් එකක් තියෙනවා. එතකොට මෙතන මේකේ හරහා ඇවිල්ලා මේකට ඇතුලෙන් මේ ෂොකට් දෙකට ඇතුලෙන් මේක මෙතනින් මෙන්න මෙහෙම ගන්න. අරගෙන
මේකේ හරි යාළුවනේ මේක අපි කේබල් එක හරි පාත් එකේ අරගෙන මෙතෙන්ට සම්බන්ධ කරගමු. හරි මේකට දානකොට ඔයාලා මේ රෝදේ චුට්ටක් කරකවලා හරියට මේක ඒකේ ඇතුලේ තියෙන ග්ලූ එකට බස්ස ගන්න. එතකොට ගැටලුවක් නැහැ. හරි මේක මෙතෙන්ට හේතු කරගෙන මේ නට් එකත් පොට යන්නේ නැති වෙන විදිහට හරියට මීටර් එකට සම්බන්ධ කරගන්න. මේක හොඳට තද කරගන්නකම් මේක අතාරින්න එපා. එතකොට නැත්තම් අර ග්ලූ එක පයින්නවා. පැන්නොත් හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට උඩට තද කරගෙන මේක තද කරගන්න. අතින් චුට්ටක් තද කරගත්තා. අඩුවක් අරගෙන ගොඩක් නෙමෙයි. අපි මේක සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ඔය වගේ තද කරගන්න යැයි. අපි බලමු. ලයිට්ස් නම් අපි චෙක් කරා. මම නිකන් රෝදේ කරකවල වගේ නන්න. ස්පීඩ් මීටර් එක වලට පේනවා මේ කට්ට හොඳට මේ 20ට විතර ඇවිල්ලා. මට ඊට වඩා කරකවන්න බෑ ඇත්තටම. අතින් කැරකෙවන නිසා මේ ආය 0 වෙනවා. එතකොට ෆුල් නම් අපිට ඇත්තටම වලට එනවා. දැන් ගේම් ටි තියෙන්නේ. ඒ නිසා තමයි ෆුල් මීටර් එක අපිට හරියට පෙන්වන්නේ නැත්තේ. නැත්තම් ෆුල් E කියලා පෙන්වන්නේ ඇත්තටම මේ තෙල් නැහැ. ඒ නිසා තමයි ඉතින් E කියලා පෙන්වන්නේ. අපි ඒකත් ඔයාලට වීඩියෝ එකක් ගන්නම් තෙල් ෆුල් ටැංක් කරාම අපි ඔයාලට පෙන්වන්නම් ඒකේ කොහොමද කියලා මීටර් එක වැඩ කරන්නේ. එතකොට මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා මේ මීටර් එක හොඳයි. අපි කිසි ගැටලුවක් නැතුව මේක හයි කරගන්න පුළුවන්. එයාලගේ සර්විස් එකත් හොඳයි. අපි ගත්තේ අපි ඔයාලට කිව්වා මම ඇත්තටම මේක වෙළඳ ප්‍රවාදන වීඩියෝ එකක් නෙමෙයි යාළුවනේ. GT Auto Hub කියන ආයතනයෙන් තමයි බත්තර මුල්ල GT Auto Hub කියන ආයතනයෙන් තමයි අපි මේක ගෙන්න ගත්තේ. කන්ටැක්ට් නම්බර් එක තියෙනවා. අපි ඒක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලොකේෂන් එකත් එක්ක. ආයි කියන්න ඕනේ මේක කිසිම ප්‍රවර්ධන වීඩියෝ එකක් නෙමෙයි. අපිට අවශ්‍ය දේ අපි ගෙන්න ගත්තා. ඒක සාර්ථක නිසා අපි රෙකමන්ඩ් කරනවා. ඒ ඔයාලා කැමති නම් එයාලගෙන් ගෙන්න ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් මේ අපි දැන් කරපු දේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඕන දෙයක් ඔයාලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට දාන්න අපි ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා. හරි අපි මීටර එක සම්බන්ධ කරගෙන මේ ටික කරගෙන ඉවරයි. මෙතන ඔයාලට පේනවා මේ වයර් හනස්ස චුට්ටක් මෙයා කරලා වගේ කලින් කරපු දේවල් එක්ක වෙන්න ඕනේ මම හිතන්නේ. අපි මේ වයර් හනස්ස චුට්ටක් මේක හරියට මේ වගේ බූට් මේ එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි මේක තියෙන්න ඕනේ. තිබුණේ නම් එළියේ. ඉතින් ඒක අපි චුට්ටක් බලමු හදාගන්න. මොකද ඒක වතුර යන්නේ නැති වෙන්න තමයි ඒක තියෙන්නේ. එතකොට වයර් මේව ඇකිලිලා ඒවා දාලා තියෙන්නේ. කරන්න පුළුවන් තත්ත්වයක තියනවාද කියලා බලමු අපි. ඇකිලිලා ඒක අර දානවා. ඉතින් AC-ටනේ දාන්නේ ඕක. මේ ඇදලා ගත්තා ක්ලිප් එක ගලවුවා. ආයෙ ඉතින් මේක බූට් එක ඇතුලේ තිබුණත් එකයි එළියේ තිබුණත් එකයි කියලා ඉතින් දානවා. ඉතින් මම කාටවත් වැරද්දක් කියන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඔයාලා කරගන්න වැඩේ ඒ හරි ක්‍රමයට කරගන්න. ඒක අවශ්‍ය නිසා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේකෙන් නතු වෙනවනේ. මේ විදිහට ඒ ටික බූට් එක හරියට දිගහැරලා මේක ඇතුළට හිටින විදිහට සම්බන්ධ කරගන්න. ඒක පහළට වගේ හිටින විදිහට මේක මොන තියාගන්න. මොකද අපිට හෙඩ්ලයිට් එක දාගන්න එතන ඉඳ ඕනේ. මේක තියාගන්න. හරි අපි බලමු හෙඩ්ලයිට් එක සම්බන්ධ කරගෙන මේක කලින් අපි මේක කලින් LED තමයි යූස් කරලා තියෙන්නේ. මේක නම් මේ LED ඔව් ඒකත් LED තමයි. මම ඔයාලට කිව්වා මේ අපි
පහු කාලීනව ගේන්නම් මේක ෆයිබර් කරගන්න මොකක් හරි ෆයිබර් කරනකොට අපි ඒ වගේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මට ඇත්තටම මේ අවස්ථාවේ එක කරන්න මේ විදිහක් නැහැ. මේකේ ගොඩක් අර මං කිව්වේ අර මීටර් එක ඩැමේජ් වෙනකොටම මේක ඇක්සිඩන්ට් වෙලා කියන්නේ ඇත්තටම මේ එහෙම හැප්පිලා කියලා නෙමෙයි. මේ පෙරලිලා මේ මූණ චුට්ටක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ මෙන්න මේ ලොක් වැටෙන මේ කෑලි මෙතන තියෙන එක මෙතන තියෙනවා. මෙතන තියෙන මේ කෑලි කැඩිලා. එතකොට මෙතන තියෙන මේ කෑල්ල නෑ එක කැඩිලා. ඒවා මේ මූණ හදාගන්න පුළුවන්. නැත්නම් අපිට මේක දාන්න පුළුවන් ඉතින්. අපිට තව දුවන්න මේක හදාගන්න පුළුවන්. ඒක ෆයිබර් කරන එකක් අපි දාමු. පහු කාලිනව මේ ඔයාලට පේනවා මේ වගේ මේ කෑලි කැඩිලා මේ පේනවද මේ කෑලි කැඩිලා එහෙම තියෙනවා. ඉතින් ඒක මේ වෙලාවේ අපිට ඒක මෙයා කරන්න පුළුවන්කමක් නැති නිසා අපි මේ විදිහට කරනවා වීඩියෝ එක. අපි ඇත්තටම මේ මීටරේ දාගන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද කරගන්නේ කියන එක. හරි. අපි මේ LED බල්බ් එකක් දාලා තියෙන්නේ. ඔයාලට පේනවා මේක ක්ලිප් එක තියෙනවා මේ පින් තුනේ ක්ලිප් එක. මේකට සම්බන්ධ කරගන්න. යාළුවනේ මේක අපි ලයිට් එක ඔන්න එකේ තිබිලා තියෙන්නේ. මේ ඔන්න එකේ ගහන්න එපා. මේ ඔෆ් කරලා ස්විච් එක ඔෆ් කරලා බල්බ් එක ක්ලිප් එක ගහගන්න. මොකද බල්බ් එකත් ඔන්න හරියට ක්ලිප් වෙන්න දුනහම ඊට පස්සේ මේ බූට් එක මේකට හොඳට ෆිට වෙන විදිහට යාදලා තද කරලා දාගන්න. ඒක මේ විදිහට හොඳට යාදලා දාගන්න. ඊට පස්සේ පාකින් LED දෙක තියෙනවා. පාකින් LED දෙකත් ඒ විදිහට මේ බූට් එක මෙයට කරගෙන පස්සට කරගෙන පාකින් LED දෙකත් මෙහෙම මේකට හොඳට තද කරගන්න. මේක මේ විදිහට සම්පූර්ණ මේ වලට පේනවා. මෙන්න මේම හරියට බැස්සාම බහින විදිහට තද කරගන්න. ඊට පස්සේ මේ බූට් එකත් හරියට එකට දාලා චුට්ටක් හොඳට තද කරගන්න. එතකොට ගානට මේක බහැලා තද වෙලා තියෙන්නේ. මේ ලොක් පට්ට ගන්න එපා. ඒවට තමයි අපි මේ මූණ සම්බන්ධ වෙන්න යන වලින්. ඒ නිසා ඒවා චුට්ටක් බුරුල් වෙලා තියෙනවා නම් මෙහෙම අතින් තද කරලා මේකට දාගන්න. එතකොට වැටෙන්නේ නැහැ. අපි මේකත් දාගමු. මේවා ඉතින් ඔයාලට A to Z කියලා දෙන්න ඕන දේවල් නෙමෙයි. ඉතින් මම දන්නවා ඔයාලට මේක කරගන්න පුළුවන්. කරගන්නම බැරි කෙනෙක්ට අදහසක් ගන්න තමයි මම මේක කරන්නේ. ඉතින් දන්න කෙනා බනින්න එපා මේ පොඩි දේවල් කියලා. නොදන්න කෙනෙක්ට අවශ්‍යතාවයක් වෙයි කියන අදහසින් තමයි මම මේක දාන්නේ. මේ විදිහට ඒකත් හොඳට තද කරගන්න. ඊට පස්සේ බූට් එක හොඳට දාගන්න මේකේ. මේ ක්ලිප් මේවා අර වැටෙන නිසා චුට්ටක් මෙහෙම අතින් තද කරලා මේවට ගානට තියාගන්න. නැත්නම් ඔයාලට එන දාන්න ගියාමත් මේක එහෙම ගිහිලා තියෙන්න පුළුවන්. ගොඩක් කරදරයක් වෙනවා ඊට පස්සේ. තියෙන්නේ වගේ කැලි දෙකයි යන අහුවෙන්නේ. ඉතින් අපි ඒකෙන් තමයි මේක සම්බන්ධ කරගන්න වෙන්නේ. අපි බලමු. හරි යාළුවනේ මේක අර අපි කිව්වා වගේ මේකේ අර ලොක් කැඩලා තියෙන නිසා මේක ටිකක් කරදරයි අපිට. මෙන්න මේ උඩ ඇනේට සෙට් වෙන විදියට මේක සම්බන්ධ කරගන්න. මේ හෙඩ්ලයිට් එක හදාගන්න. මේක අපි එක්කෝ මේක හදන්න ඕනේ ෆයිබර් කරලා. නැති වුණොත් ඇත්තටම මේ දැන් නම් මේක ෆයිබර් කරන්නවත් හදන්නවත් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මේක තව ටික කාලයක් දුවලා මේක හෙඩ්ලයිට් එක මාරු කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මොකද අර කවුල් බින්දලා කැඩලුවක් නැති නිසා ඇතුලෙන් තමයි කැඩලා තියෙන ලොක් ටික. ඒක හදන්නත් පුළුවන් ෆයිබර් කරලා. ඒක අපි හදමු වෙලාවක. මෙතනින් එනේ සම්බන්ධ කරලා දාගන්න. ඒක ටික පද කරගන්න. ඊට පස්සේ අපිට තව යන දෙකක් මේ මෙතෙන්ටයි ආයේ මේ මෙතනටයි යන දෙකක් තියෙනවා. ඒ දෙකත් දාගන්න අපිට
ඒ දෙක ඇත්තටම කියන්නේ වැටිලා තියෙන්නේ. ඒක අපි අලුත් තැන දෙකක් දා ගන්නවා. පස්සේ ඒක දා ගන්නවා. මේ වෙලාවේ දාගන්න විදියක් නෑ අපිට යනක් නැති නිසා. ඒ දෙක අපි පස්සේ දාගමු. ඒ දෙක වෙනම දාගන්න පුළුවන්. මේක මූණ හයි කරගමු. හරි අපි මූණ හයි කරගත්තා. අතන තව යනක් තියෙන එකක් දාගමු. මේ හැමතැනම යන නෑ මං කිව්වා වගේ කැඩලා තියෙන නිසා වෙන ගැටලුවක් නෙමෙයි. මේකේ මූණ මේ ග්ලාස් එක දාගමු. මේවා ඉතින් ඔයාලට වීඩියෝ කරලා කරන්න තියෙන දේවල් නෙමෙයි. ඉතින් මම මේක කරන නිසා ඔයාලට මේ කරන්න වීඩියෝ එක මේවා ඉතින් සාමාන්‍ය දැනීම වගේ එනක් සම්බන්ධ කරගන්න මේ වොෂර් එක අනිවාර්යෙන් දාන්න. මේ රබර් වොෂර් එක ප්ලාස්ටික් වගේ රබර් ගුවට ප්ලාස්ටික් වගේ වොෂර් එකක් එන්නේ. ඒ වොෂර් එක අනිවාර්යෙන් දාන්න වට ගන්න එපා. ඒක අවශ්‍යයි. මොකද මේ ප්ලාස්ටික් එක තද කරනකොට අපි ඇනේ තද කරනකොට වැඩියෙන් තද වෙන්න පුළුවන්. ඒ තද වුණොත් එහෙම මේ ප්ලාස්ටික් එක මේ ග්ලාස් එක පුපුරනවා. මේ ප්ලාස්ටික් ග්ලාස් එක පුපුරනවා. ඒක ආරක්ෂා වෙන්න තමයි ඒ රබර් වොෂර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම දාගන්න ඕනේ. ඉවත් කරගන්න එපා. ඒක වට ගන්න එපා. අමතක කරගන්න එපා. ඒක අනිවාර්යෙන් දාගන්න. යන හතරක් තියෙන්නේ. යන හතර දාලා මේක හයි කරගන්න. මේක දාන්න කලින් මෙතන අර අපි දාපු ඇනේ අනිවාර්යෙන්ම දාගෙන ඉන්න. මේක හයි කරලා ඉවුනාට පස්සේ ඇනේ දාන්න මතක මේ වුණොත් එහෙම ආයෙ මේක ගලවන්න යනවා. මොකද මතක නැති වුණොත් ඒ ඇනේ මුලින්ම දාගන්න. ඒ ඇනේ දාලා මූණ එල්ල ගත්තට පස්සේ ඔයාලට අනිත් ඇන ටික දාගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව. මේවා වැඩි තද කරන්න එපා. සාමාන්‍යයෙන් අතේ ගන්නට තද කරගත්තාම ඇති හොඳටම. මොකද මේවා ආයි වැටෙන මේ බුරුල්ලලා වැටෙන්නේ නැහැ මේවා. අතේ ගන්නට විතරක් තද කරගන්න. මේ ඇඟේම හයිය දාලා තද කරන්න යන්න ඕනේ නැහැ. මොකද ප්ලාස්ටික් ග්ලාස් එකක් තියෙන්නේ පුපුරන්න පුළුවන්. ඔය ගන්නට අතේ ගන්නට විතරක් තද කරගන්න. හරි. එතකොට සියරලවන්න තියෙනවා. මේකටත් මම රබර් වොෂර් එක දාලා තියෙන්නේ. මේකටත් දාලා තියෙන්නේ. මේකෙත් තියෙනවා. මෙතෙන්ද අපි මේ එනේ තියෙනවා. ඒක දාගන්න බලමු. මොකද නැත්නම් මොන හෙලවේ තියෙන්නේ. මොකද මේක සම්බන්ධ වෙලා තියෙන යන දෙක තුනයි මම ඔයාලට පෙන්වුවා වගේ. මේක අනිවාර්යෙන් අපි මේවා ටිකක් තුලින් අර කරදර වැඩ යන හරියට දාගන්න එක හරියට වෙනන්නේ හරියට පොට හදාගත්තා නම් මේක අමුණ ගන්න පුළුවන්. චුට්ටක් ඉතින් අර සමහර වෙලාවට ඔට්ටු වෙන්න වෙයි. සමහර ලාට එන තවුවක ඇතුලේ නට් එක එහෙම හේදුවනවා. එහෙම වුණාම මම ඒක කිව්වේ අර දාගන්නකොට ඒක හරියට තද කරලා ක්ලිප් එක චුට්ටක් අතින් තද කරලා දාගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. දාගන්න පුළුවන්. එක්කනේ. දැන් මේ පැත්ත නම් ගල් ගෙඩිය වගේ තියෙනවා. මේ පැත්ත චුට්ටක් ඉතින් මේ පැත්ත තවුලක් නැහැ. ආර්ටිෆිෂල් ෆයිබර් කරලා දාගත්තාම ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඉතින් මූණ තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. ඉතින් මේ මල්ලාගේ තාත්තා ගැතින් වෙන්න ඕන මම නිකන් මේක ඩැමේජ් වෙලා තියෙන්නේ. හරි. කම්ප්ලීට්. ඉතින් ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා. LED එකක් මම කිව්වේ. LED එක ඒකත් LED වැඩ කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපේ වයර් හමසට එක ක්ලිප් එක හරියට සම්බන්ධ වෙලා තියෙනවා. පාකින් වැඩ. ඒ කියන්නේ හෙඩ්ලයිට් පැත්තේ කිසි ගැටලුවක් නැහැ. සිග්නල් ඉන්ඩිකේටර්ස් වැඩ කරනවා. නියුට්‍රල් ඉන්ඩිකේටර් එක වැඩ කරනවා. බැටරි ඉන්ඩිකේටර් එක වැඩ කරනවා. මීටර් එකේ ලයිට් ඉන්ඩිකේටර්ස් වැඩ කරනවා. ෆුවල් එකේ ඉන්ඩිකේටර්ස් වැඩ කරනවා. හරි එහෙමනම් අපි ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා බලමු. චුට්ටක් රෑ වුණා. ටෙස්ට් රයිඩ් එකෙන් බෑ. හරි ඔයාලට පේනවා අපි දැන් කම්ප්ලීට්ලි හයි කරගත්තා බයික් එකේ මේ ස්පීඩ් මීටර් එක. ඔයාලට පේනවා මෙතන ඒක පෙන්වන්න බැරි වුණා. හෙඩ් එකේ ඉන්ඩිකේටර් එකත් කිසි ගැටලුවක් නැහැ. මීටරේ ඇත්තටම හොඳයි. මීටරේ ඇත්තටම අපිට සාර්ථක මීටරයක් කියලා කියන්න පුළුවන්. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. අපි බලමු චූටි ටෙස්ට් රන් එකක් ගිහිල්ලා RPM එක කොහමද මේ
ස්පීඩ් මීටර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ගියා. හරි ඉතින් අපි කම්ප්ලීට් වැඩේ කරගත්තා. අපිට ටෙස්ට් රයිඩ් එකක් නම් මේ වෙලාවේ යන්න විදියක් නැහැ. අපේ ගේට් එකත් ලොක් කරා අපි. මේක ස්පීඩ් මීටර් එකේ කොහොමද අපි ස්පීඩ් එක 140ට දෙනවා 100 200ට විතර ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නන්න නේද? නෑ 140ට දෙනවා අපි ඉච්චර යන්නේ නැහැ ඉතින්. ඒකත් එක්ක අතරම මීටර් එක හොඳයි. ඒ විදිහට අපි කිව්වා වගේ අනිවාර්යෙන් මීටර් එක හරියට සම්බන්ධ කරගන්න. අනිවාර්යෙන් මේ මීටරේ අවුලෙන් දානවා නම් ඔයාලගේ ස්පීඩෝ කේබල් එක ඉනර් රවුටර් දෙකමත් එක්ක කම්ප්ලීට් වෙනවා. ඒක දානකොට ඔයිල් කරලා දාගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි අනිවාර්යෙන් ඔයාලට ඒකට රිප්ලයි එකක් දානවා. මොනවා හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. මම ඔයාලට ඒක රිප්ලයි එකක් දාන්නම්. බොහොම ස්තුතියි.